समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मसवන कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා අභිධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස විචින්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභා චබ්බන්න රන්සියෝ නීලපීතා රත්තසේතා මංජෙඩ්ඩාච පභස්සරා තං ලෝකනාථං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. පින්වත්නි, මේ අභිධර්ම දේශනා මාලාවේ අපි පසුගිය සතියේ සාකච්ඡා කරන්නට යෙදුනේ රූපාවචර ධාන සම්බන්ධයෙන් වන ඒ ධාන ලැබීමට සුදුසුකම් ආදිය පිළිබඳවයි. අද දවසේ අපි කතා කරනවා ධාන ලබද්දී ඒ පිළිවෙල කවරක්ද කියන එකත්. ඊළඟට පසුගිය සතියේ විස්තර කරන්නට යෙදුණු කරුණු කාරණාවල නැවත සාරාංශිකරණයකුත් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි. පින්වත්නි, දැන් එහෙමනම් අපි කතා කළා පසුගිය සතියේ මේ ධාන ලබන්නට ගෝචර ස්ථාන මොනවද කියලා කතා කළා. එතකොට ගෝචර ස්ථාන ගැන කතා කරද්දී මුලින්ම කිව්වා අගෝචර ස්ථාන. දැන් මෙතෙන්දි මතක තියාගන්න ඕන අගෝචරයි කියලා කියන්නේ ධාන ලබා ගන්නට අපොහොසත් වන බාධා කරන තැන්. එක මහා ආවාස. මොනවාද මහා ආවාස කියලා කියන්නේ? අපි හිතමු විශාල පන්සල් තිබෙනවා. ඒ පන්සල් වලට විශාල වශයෙන් සෙනග එකතු වෙනවා. ඒ වගේම විශාල ගොඩනැගිලි ප්‍රමාණයක්, විශාල මිදුල් ප්‍රමාණයක් තිබෙනවා. මේවා අතුපතු ගන්න ගියාම කාලය නාස්ති වෙනවා. ඒ වගේම ඒ භාවනාවට වාඩි වෙන යෝගාවචරයාට මේ විශාල වූ ගොඩනැගිලි නිසා, විශාල වූ භූමිය නිසා පලිබෝධයන් එනවා. මේවා අස්කරන්ට ඕනේ, මේවා සත්තු කඩයිද දන්නේ නැහැ ආදී වශයෙන් පලිබෝධයන් එනවා. අන්නේ පලිබෝධයන් නිවනටත් ඒ වගේම මාර්ගඵල ධාන ලබන්නත් බාධා වෙනවා. ඉතින් මේ ධාන ලබන්න අගෝචර ස්ථාන හැටියට මහා ආවාස, නව ආවාස. නව ආවාස කියන්නේ අලුතින් හදාගෙන යන ඒවා. ඒතර අලුතෙන්ම හදපු ආවාසයක් ගත්තත් ඒකෙත් වැඩ කටයුතු බොහොම බහුලයි. ඒ නිසා ඒක ධාන ලබන්න බාධා වෙනවා. ජරා ආවාස. ජරා ආවාස කියලා කියන්නේ දි รา පත් වෙමින් යන ආවාස. ඒතර දි รา පත් වෙමින් යන ආවාසවල එකක් තමයි හිත වැඩෙනවා අඩුයි. දෙවෙනි එක තමයි මේවායේ තිබෙන සමහර කොටස් ශබ්දබද්ධ වෙනවා. ඒ වගේ බාධා නිරන්තරයෙන් එනවා. මහා මාර්ගාසන්න ආවාස. එතකොට යාන වාහන වල ශබ්දේ වැඩි. ඒ නිසා බණ භාවනාව පිහිටන්නේ නැතුව යනවා. හිත එකඟ කරගෙන ධාන ලබන්න බෑ. ගල් පොකුණු පලාපත් මල් ගෙඩි ಜಾති ඇති ආවාස. ඇයි මේ ගල් පොකුණු ආදී පලාපත් ආදී තියෙන තැන්වලට මිනිස්සු බොහෝම ආසයි ඒ ස්වාභාවික සුන්දරත්වය බලන්න.
එසා මිනිස්සු චාරිකා සංවිධානය කරගෙන රොතු පිටින් එවැනි ස්ථානවලට පැමිණෙනවා. එතකොට ඒ ශබ්දය, ඒ ගොහසාව නිසා භාවනාව බාධා වෙනවා. මහජනයා ගැවසෙන ආවාස ගැන අලුතෙන් කියන්න ඕනේ. මහජනයා නිරන්තරයෙන් ගැවසෙන ආවාසවල මුලින් කිව්වා වගේ ජනයාගෙන් ඇතිවෙන කරදර. නගරාසන්න ආවාසවලත් ඔබට දැන් තේරෙනවා නගරාසන්න ආවාසවලත් තදබදයේ ශබ්දබද්ද වැඩි. දැවදඬු ඇති ආවාස. එතකොට දැවදඬු ආදී තියෙනවා නම් ඒවා කපා ගන්න, ඒවා අරගෙන යන්න මිනිස්සු නිතරම එනවා. ඉතින් ඔය දැන් අපි ඉන්න ආරණ්‍ය සේනාසනවලත් සමහර වෙලාවට දර කඩන්න උපාසකම්මල රංචු පිටින් එනවා. ඒතකොට ඒ අයගේ ශබ්දය හරිම වැඩි. මොකද ඒ අයට සමහර අයට හැඟීමක් නැහැ මේ ස්වාමින් වහන්සේලා බණ භාවනා කරනවා කියලා. ඒ අය කොක් හඬලලා hina වෙවි තමයි සමහර වෙලාවට දර ආදි කඩන්න එනවා. ඊළඟට ඒක කැලෑවේ තිබෙන සමහර ගස් කොළන් කපන් යන්න එනවා. ඒවා බොහොම පලිබෝධයි. පටුන් අසල ආවාස, පටුනක් කියලා කියන්නේ ඔය නැව් ආදිය ඇවිල්ලා නවත්තන තැන්, වරායවල් වගේ. අන්න ඒ වගේ පටුනවල් අසල තිබෙන ආවාසවලත් ඒතර ශබ්ද බද්දේ වැඩි. පිටිසර ආවාස. පිටිසර ආවාස කියලා කියන්නේ මිනිස්සුන්ගෙන් බොහෝ දුර තිබෙන ආවාස. මෙවැනි ස්ථානවලට සංඝයා වැඩම කළාම මේ සංඝයාට ඉතින් අර ප්‍රත්‍ය හොයාගන්න යන්න දවසම යනවා. සමහරට පිණ්ඩපාතේ ගිහිල්ලා කුටියට වඩිනකොට ආයි භාවනාවක් කරන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. ඊළඟට රාජ්‍ය සීමා අසල ආවාස. ඒතර රාජ්‍ය සීමා අසල ආවාසත් ශබ්දබද්ද ආදී වැඩි. ඇත්තු අස්සයෝ වගේම දැන් වර්තමාන කාලේ නම් රතයන් නිරන්තරයෙන්ම යන වෙනවා ශබ්දේ වැඩි. විෂභාග රූපයන් හා පුද්ගලයන් නැති ආවාස. විෂභාග රූපයන්. දැන් විෂභාග රූප කියන්නේ පුරුෂයාට ස්ත්‍රී රූප. ඒතර දැන් සමහර අපි හිතමු සමහර ආරණ්‍ය සේනාසනවල පන්සල්වල රූප අඹල තියෙනවා. ඒ රූප සමහර ඒවා බොහෝම ලගන්නා සුළුයි. ඒ කියන්නේ බොහොම නිකන් රාගය උත්පාදනය කරන සුළු රූප තියෙන්නේ. ඉතින් ශරීරයට ඒ ඇඳුම් වස්ත්‍ර සමහරට නැති ඒවා හදලා ඊට පස්සේ වස්ත්‍රාභරණ ශරීරයට නිකන් තෙත් වෙලා වගේ ඇඟට ඇලිලා තියෙන ඒවා නග්න ස්ථාන දකින්න ලැබෙන අන්න එවැනි රූප හදනවා. මම දැකලා තියෙනවා සමහර වෙලාවට මේ බුදුරජාණන් වහන්සේගේ පිළිමත් රාගයේ ඉස්මතු වන පරිදි නිකන් නාරිලතාවට වගේ හදලා තියෙනවා. ඉතින් ඒක දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඉස්මතු වෙන්න එපා. බුදුරජාණන් වහන්සේගේ මේ පිළිමේකින් අතපය දික් කරගෙන එහෙම ඉන්න රූප හදලා තියෙනවා. එතකොට ඒවා මේ ධානය ලබන්න බොහොම නුසුදුසු. ධානය තබා සාමාන්‍ය කුසල සිතක් දියුණු වෙන ප්‍රමාණයත් අඩු වෙනවා. කුසල සිත වගේම කෙනෙක් රැවටෙනවා රාගසිත. මොකද රාගසිතෙත් සෝමනස්ස සහගත තියෙනවා. ඒ වගේම කුසල සිතෙත් සෝමනස්ස තියෙනවනේ. එතන ඒ ඇතිවන සතුට සමහරකට රාගයෙන් නිස්ෘත වූ සතුටක්. අස්සාදේති ආස්වාදනයක් එන්නේ. ඒ නිසා මේවා පැහැදිලිව ඉතින් තේරුම් ගන්න විෂභාග රූපයන් හා පුද්ගලයන් නැති ආවාස. ඉතින් දැන් අපි හිතමු සමහර ස්වාමින් වහන්සේලා තමන්ගේ ආවාසෙම එහා පැත්තේ සිල් මාතාවන්ට ලබා දෙනවා. විෂභාග රූප නිසා අන්තිමේදී රාගය උත්සන්න වෙලා සමහරට සිවුරු ඇරලා යන උදවියක් දකින්න ලැබෙනවා. අමනුෂ්‍ය නැති ආවාස. ඉතින් ඒ කියන්නේ කවර කතාවද? අමනුෂ්‍යෝ ඉන්න පටන් ගත්තොත් ඒගොල්ලෝ භාවනාවට බාධා කරනවා. කල්යාණ මිත්‍රයන් නැති ආවාස. ඉතින් ඔන්න දැන් අපිට සමහර ස්වාමීන් වහන්සේලා ආයෂ්මතුන් වහන්සේලා කතා කරනවා. ඊයේ රාත්‍රියේ මට කතා කළා. ස්වාමීන් වහන්සේ මම බොහොම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක් කියලා මට කියනවා මම ඉන්නේ බොහොම දුර පළාතක විහාරස්ථානයක ඉන්නවා. ස්වාමින් වහන්සේ එතන බොහොම මට කරදරයි. හේතුව මොකද්ද? එතන තියෙනවා වතු. ඒ වතු වල වැඩට අපි හිතමු කුරුඳු වතු, තේ වතු ආදී තියෙනවා කියලා. ඒ වතු වල වැඩට මිනිස්සු එනවා. ඒ එන මිනිස්සු නිතරම කෑකෝ ගහනවා. ඒ වගේම ඒ අයගේ විහාරස්ථානයට ඒවයි එන කොටස් කිරන්න මනින්න හාමුදුරන්ට යන්න වෙනවා. ඒ වගේ බොහොම උවදුරු උපද්‍රව සහිතයි කියලා මට සඳහන් කළා ස්වාමීන් වහන්සේ මේකට මොකද්ද කරන්න කියලා. ඉතින් මම ඒක උන්වහන්සේට ගැළපෙන පරිදි පිළිතුරු අහලා උන්වහන්සේගෙන් ප්‍රශ්න අහලා පිළිතුරු දුන්නා. එතකොට ඒකෙදී අන්න ඒ වගේ ගැටලු මතුවෙනවා. ඉතින් දැන් එතකොට විෂභාග රූපයන් නැති ආවාස, අමනුෂ්‍යයන් නැති ආවාස, කල්යාණ මිත්‍රයන් නැති ආවාස, ශේස්ත්‍රාසන්න ආවාස කියලා කියන්නේ ශේස්ත්‍ර කියලා කෙත්වතු ආසන්න. ඉතින් කුඹුරක් ළඟින් තියෙනවා නම් එතකොට ඒකේ කුඹුරේ සීසාන කොට ගවයින්ට කෑ ගහනවා, ට්‍රැක්ටර් යනවා, ඊළඟට මිනිස්සු ආවහම කෑ ගහනවා. ඒ වගේ බොහෝ කරදර බාධක වැඩි.
ඊට පස්සේ මෙන්න මේ කල්යාණ මිත්‍රයින් නැති ආවාස ශේෂ්ත්‍රාසන්න ආවාස ආදී ආවාස වලින් මිදිලා මේන් වෙන් වූ නොදුරු ඒ කියන්නේ ගමට ගොඩක් දුර නැති නොලං ගමට ගොඩක් ළඟත් නැති ගමනාගමනයට පහසු සුදුසු කල්යාණ මිත්‍රයන් ඇති ස්ථාන භාවනාවට යෝග්‍ය ස්ථාන හෙවත් ගෝචර ස්ථාන ලෙස හඳුන්වනවා. එහෙනම් ඔන්න අගෝචර ස්ථාන ටික මොනවද කියලා කතා කළා. අගෝචර ස්ථාන වලින් මිදුණාට පස්සේ ගෝචර ස්ථාන කියනවා. ඉහත කී අගෝචර ස්ථාන යන්නේ මනුෂ්‍ය අමනුෂ්‍ය තිරිසන් ආදී සතුන්ගෙන්ද වෙනත් සිත් ඇද ගන්නා රූප ශබ්ද ආදී අරමුණු වලින්ද උපද්‍රව පැමිණිය හැකි බැවින් භාවනාවට සුදුසු තැන් නොවන්නේ කියලා මෙන්න මේ අගෝචර ස්ථාන සම්බන්ධයෙන් අපි මතක් කිරීමක් කළා. ඊළඟට මේ භාවනාව සම්බන්ධයෙන් කතා කරනකොට අපි පසුගිය සතියේ කතා කරන්නට යෙදුනා ධාන ලැබීමට සුදුසුකම් ඇති පුද්ගලයෝ කර්මාවරණයෙන් මිදෙන්න ඕන. එදා පැහැදිලි කළා කර්මාවරණය කියලා කියන්නේ මොකද්ද? ආනන්තර පාප කර්ම කරන්න නැති වෙන්න ඕන. විපාකාවරණයෙන් මිදීම විපාකාවරණය කියලා කියන්නේ ද්වි හේතුක අ හේතුක ප්‍රතිසන්දියෙක් නොවි ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයක් වෙන්න ඕන. ක්ලේශාවරණයෙන් මිදීම කියලා කියන්නේ රාජ්‍ය මහා මාත්‍ය ආදී තනතුරු ඒ වගේම බලය ධනය ආදී ලැබුණාම ඒ බලය ධනය නිසා මොකද ඉන්නේ අපි කතාවකටත් අහලා තියෙන්නේ මොකද්ද බලය ඇති වෙනකොට මොළය නැත කියලා. ඒ වගේ ධනය ආදී ඇති වෙනකොට එයාට නිවන් දැකීමක් උවමනා වෙන්නේ නැහැ. අනේ ක්ලේශයන්ගෙන් වැහෙනවා. ක්ලේශාවරණය. ඊට පස්සේ උපසපන් භික්ෂුවක් නම් පරාජිකාපත්තියට නොපැමිණ වෙසීම. එතකොට පරාජිකාපත්තිය කියලා කියන්නේ උපසම්පදාව පරාද වෙන්න බෑ. මොනවයින්ද උපසම්පදාව පරාද වෙන්නේ? එකක් තමයි හොරකම. අනිත් එක තමයි මනුස්ස ඝාතනය. හොරකම, මනුස්ස ඝාතනය, උත්තරී මනුස්ස ධර්ම ප්‍රකාශ කිරීම ආදී කොට වූ ඊළඟට ඒකේ හතරක් තියෙන ප්‍රධාන වශයෙන් එකක් තමයි මෛතුන සේවනය. එතකොට මෙන්න මේ ඒ හතරෙන් උපසම්පදා භික්ෂුවක් නම් ඒ හතර සිද්ධ කළොත් පරාජිකාවට වෙනවා. පරාජිකා වුණා කියන්නේ උපසම්පදාව නැති වෙනවා. ඉතින් උපසම්පදාව නැති වුණාට පස්සේ උපසම්පදාව නැති වුණාට පස්සේ ඒ කියන්නේ උපසම්පන්න භික්ෂුව ඒකෙන් අයින් වෙලා උපසම්පදාව සපත කරමින් ඉන්නේ නැතුව මම සාමණේරයෙක් කියලා සාමණේර භූමියටපත් වෙලා හිටියොත් ධානය ලබන්න සහ මාර්ගඵල ලබන්න පුළුවන්. හැබැයි උපසම්පදාව පරාජයටපත් වෙලා ඒත් උපසම්පදා භික්ෂුවක් ලෙසම අනිත් අයට ප්‍රකාශ කරමින් අනිත් අයගෙන් වන්දනාමාන ගනිමින් මට මෙච්චර වස් තියෙනවයි කියලා උපසම්පදාව පෙන්න හිටියොත් රවට්ටමින් එයාට මාර්ගඵල ධානය ලබන්න බෑ. කාට හරි කෙනෙකුට අපි හිතමු උපසම්පදා භික්ෂුවකට පරාජිකාපත්තියකට පැමිණුනොත් කරන්න දෙකයි තියෙන්නේ. එක්කෝ සාමණේරයෙක් බවට පත් වෙන්න ඕන. එහෙම නැත්නම් ගිහි වෙන්න ඕන. ඒ ගිහි හෝ සාමණේර භූමියේ ඉඳගෙන ධානය වැඩුවොත් ඒකේ කලින් පරාජිකා වුණා කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අන්න එන මතක තියාගන්න ඕන. උපසම්පදා භික්ෂුවක් නම් පරාජිකාපත්තියටපත් වුණොත් ඒ කියන්නේ මෛතුන සේවනය කියලා කියන්නේ ස්ත්‍රියක් සමග අමුසැමියන් වශයෙන් හැසිරීම. ස්ත්‍රියක් කිව්වහම මනුස්ස ස්ත්‍රියක් වෙන්න පුළුවන්, තිරිසන් ස්ත්‍රියක් වෙන්න පුළුවන්, ඔය ඕන කෙනෙක් වෙන්න පුළුවන්. නපුංසකෙක්, පණ්ඩකෙක් ඔය වගේ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒතර මෛතුන සේවනයේ යෙදුනොත් පරාජිකාපත්තියටපත් වෙනවා. දෙවැනි එක හොරකම. ඉතින් මේ හොරකම කියලා කියන්නේ පාදංවා පාදාරහංවා අතිරේක පාදංවා. එතකොට පාදය කියලා කියන්නේ ඒ කාලේ මුදල් ඒකකයක්. හරියට අද රුපියල වගේ, ඩොලරය වගේ ඒ කාලේ මුදල් ඒකකයක් තමයි මේ පාදය කියන්නේ. ඒතර පාදයක වටිනාකමකින් යුතු යම් වස්තුවක් සොරකම් කළොත් භික්ෂුවක් විසින් භික්ෂුව පරාජිකාපත්තියටපත් වෙනවා. ඉතින් ඒක වර්තමානයේ හැටියට හොයාගන්න ඕන කහවණුවක රත්රන් කහවණුවක තිබෙන රත්රන් ප්‍රමාණයේ මිල. එතකොට මෙහෙමයි හොයාගන්නේ වර්තමානයේ තිබෙන රත්රන් පවුමකට මංචාඩි 18ක් තිබෙනවා. එතකොට රත්රන් පවුමක මිල 18න් බෙදලා රත්රන් පවුමක මිල 18න් බෙදලා මංචාඩි 5ක මිල හොයා ගන්න ඕන. මොකද ඔතන කතා කරන පාදයක වටිනාකම මංචාඩි 5යි. මංචාඩි 5ක වටිනාකම රත්රන් මංචාඩි. එතකොට සම්පූර්ණ පවුමකට තියෙනවනේ මංචාඩි 18ක්. එතකොට පවුමේ මිල අරගෙන 18න් බෙදලා 5න් වැඩි කරන්න ඕන. අන්න එතකොට එන මුදල තමයි සොරකම් කිරීමට සුදුසු නැත්තේ, ඒ වගේම පරාජිකා වස්තුව බවට පත් වෙන්නේ. ඉතින් යම්කිසි භික්ෂුවක් අන්න ඒ විදිහට එවැනි වටිනාකමකින් තියෙන වස්තුවක් මුදලක්
සොරහිතින් ගත්තොත් ඒ භික්ෂුව පරාජිකාපත්තියටපත් වෙනවා. ඒ වගේම මනුස්ස විග්‍රහය කියලා කියන්නේ මනුස්ස ඝාතනය. මේ මනුස්ස ඝාතනය අඩුම ගානේ කවුරු හරි කෙනෙක් උපදින්නට ඉන්න දරුවෙක් ඉන්න මවකට ගබ්සා බෙහෙත් දීලා ගබ්බපාතනය කළොත්, ගැබ් හෙලීම කළොත් ඒකෙන් පවා පරාජිකාපත්තියටපත් වෙනවා. ඒ නිසා එවැනි කටයුතු කරගන්නේ නැතුව ඉන්නට ඕනේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා. නැත්නම් උපසම්පදා භික්ෂුව එවැනි කටයුතු කරොත් කොච්චර උත්සාහ කළත් ධ්‍යාන ලබන්නට බෑ. හොඳයි. අපි පසුගිය සතියෙන් කතා කරපු ටික අපි නැවත මතක් කරන්නට යෙදුනේ. ඉතින් අද දවසේ අපි කතා කරනවා ධ්‍යාන ලැබීම පිළිවෙල, ධ්‍යාන උපදවන පිළිවෙල පිළිබඳව. හොඳයි. එහෙනම් අපි මාතෘකාව ලියාගමු ධ්‍යාන උපදවන පිළිවෙල. මෙහිදී පළවෙනි කාරණාව දැන් ධ්‍යාන උපදවන පිළිවෙල කියලා ලිව්වා. මෙහිදී බලා ගන්නට යෝගාවචරයා කර්ම නිමිත්ත. උදාහරණයක් වශයෙන් අපි හිතමු පඨවි කසිනයක් හදා ගන්නවා. පඨවි කසිනයක් අපි පසුගිය දිනේක අපි මතක් කළා වගේ අරුණුවන් මැටි අරගෙන ඒව හොඳට අනලා බිත්තියක අලව ගන්නවා. සාමාන්‍ය අඩියක විතර විස්කම්බයක් තියෙන හඳක් වගේ රවුමක්. ඉතින් මේකේ ඉස්සරහා වාඩි වෙලා දැන් භාවනා කරන්න නම් පරිකර්ම කරන්න පටන් ගන්නවා. ඒතර එතෙන්දි මේ යෝගාවචරයාට ඒ පඨවි කසිනය පිළිබඳව අරමුණු අරගෙන දැන් ඒකේ වෙනත් කසින ගන්න පුළුවන්. ඒ වගේම ආනාපාන සතිය ආදී වෙනත් කර්මස්ථානයක් ගන්න පුළුවන්. මෙතන අපි කතා කරන්නේ පඨවි කසිනේ අරගෙන කසිනේ දිහා බලාගෙන කරන භාවනාවක් තමයි මේ කතා කරන්නේ. දැන් ඉතින් තමන් හරියටම ඒකට බොහොම ලං නොවි ගොඩාක් දුරස් නොවි මධ්‍යස්ථ තැනක වාඩි වෙනවා. වාඩි වෙලා කසිනේ දිහා නැනම් කසින වස්තුව දිහා බලාගෙන පඨවි ආදී වශයෙන් මෙනෙහි කරමින් හොඳට බලාගෙන ඉන්නවා. හොඳට බලාගෙන අරමුණ හිතට ගන්නවා. අරමුණ හිතට අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? S2 පියා ගන්නවා. S2 පියාගෙන ඉන්නකොටත් දැන් ඔබට ඒ අරමුණම ඒ කියන්නේ අපිට හිතට සුදු පාට ලපයක් වගේ පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සුදු පාට ලපයක් කියන්නේ ඒ වස්තුව අපිට පේන්න පටන් ගන්න නිකන් සුදු පාට අර නිකන් අපි ඉස්සර ෆිල්ම් රෝල් වල තියෙන නෙගටිව් එක කියලා අන්න ඒ වගේ. ඒතකොට ඒ වගේ ආලෝකයක් දැන් තමන්ගේ හදවතින් තමන්ගේ හිත ඇතුලෙන් පේන්න පටන් ගන්නවා. හොඳයි අපි පළවෙනි කාරණාව ලියාගමු. යෝගාවචරයා කර්ම නිමිත්ත වරහන් ඇතුලේ පඨවි කසිනය යෝගාවචරයා කර්ම නිමිත්ත හේවත් වරහන් ඇතුලේ පඨවි කසිනය තමා ඉදිරියේ තබාගෙන ඒ දෙස බලමින් උද්ෘතකම ඇතුලේ පඨවි යනාදී වශයෙන් පරිකර්ම භාවනා ආරම්භිය යුතුය. පඨවි යනාදී වශයෙන් පරිකර්ම භාවනා ආරම්භිය යුතුය. ඒ කියන්නේ හිතින් මෙනෙහි කරනවා ඇහෙන් බලාගෙන. පින්වත්නි මෙන්න මේ නිමිත්තට කියනවා පරිකර්ම නිමිත්ත කියලා. මේකට කියනවා පරිකර්ම නිමිත්ත. පරිකර්ම කියන්නේ භාවනා කිරීමනේ. ඒ භාවනා කිරීමට යොදාගත්ත නිමිත්තට කියනවා පරිකර්ම නිමිත්ත කියලා කියනවා. එහෙනම් තරුවත් දැල් ලියන්න. මෙයට වරහන් ඇතුලේ පඨවි කසිනයට පරිකර්ම නිමිත්ත යයි කියනු ලැබේ. පරිකර්ම නිමිත්ත යයි කියනු ලැබේ. දැන් මේක තමයි භාවනාවට යොදාගත්ත නිමිත්ත. ඒකට කියනවා පරිකර්ම නිමිත්ත කියලා කියනවා. ඊළඟට දෙවෙනි කාරණාව ලියාගමු. මෙසේ හොඳින් බලන යෝගාවචරයා හට අන් අරමුණු වලක්වා පරිකර්ම නිමිත්තම හොඳින් වැටහෙන්නට වන්නේය. ලියාගන්න පරිකර්ම නිමිත්තම හොඳින් වැටහෙන්නට වන්නේය. ඇස් වසා සිටින විට පවා නිමිත්තම වැටහෙන්නේ. දැන් මේක හරිනේ. අපි ඔය ආලෝකයේ විහිදුවන බල්බයක් දිහා බලලා පහනක් දිහා බලලා S2 පියාගත්තත් අපිට හිත ඇතුලෙන් පේනවා මොනවද? අපිට ඇහැ ඇතුලෙන් හෝ එහෙම නැත්නම් හිත ඇතුලෙන් පේනවා ඒ ආලෝක ලපය පේන්න පටන් ගන්නවා. හැබැයි අපිට වෙලා තියෙන්නේ එවැනි එකක්
පෙනිලා S2 පියාගෙන හිටියොත් ටික වෙලාවක් යනකොට බොඳ වෙලා නැති වෙලා යනවා. දැන් අර යෝගාවචරයා පටවි ආදී වශයෙන් මෙනෙහි කරමින් ඒක වර්ධනය කරගන්නට ඕනේ. එතකොට එහෙම නැත්නම් මොකද වෙන්නේ? අපේ හිත ඒකේ එකඟ නොවුනොත් වෙනත් අරමුණු එන්න අර ආලෝක ලපේ ලැබිච්ච ආලෝක ලපේ කියන එක ක්‍රමක්‍රමයෙන් අඳුරු වෙලා දියාරු වෙලා නැති වෙලා යනවා. හොඳයි අපි දැන් ලිව්වා එහෙනම් මොකක්ද වෙන්නේ? ඇස් වසා සිටින විට පවා නිමිත්තම වැටහෙන්නේ. ඊළඟට තරුවක් දාලා යන මේටම නෙමෙයි මේට උග්ඝහ නිමිත්තයයි කියනු ලැබේ. මේට උග්ඝහ නිමිත්තයයි කියනු ලැබේ. ඊළඟට දැන් මේ විදියට තවදුරටත් හොඳින් උග්ඝහ නිමිත්ත දෙස බලාගෙන ඒ භාවනා කරන යෝගාවචරයට ඒක අර උග්ඝහ නිමිත්ත විවෘත කරගෙන සාමාන්‍යයෙන් කණාමැදිරි ආලෝකයක් බඳු චූටි ආලෝක ලපයක් පේන්නට පටන් ගන්නවා. හරිද? මෙන්න මේකට කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා කියනවා. අපි ලියාගමු. මෙසේ තවත් හොඳින් උග්ඝහ නිමිත්ත දෙස බලා සිටින යෝගාවචරයා හට එය විවෘත කරගෙන කණාමැදිරි ආලෝකයක් තරම් කුඩාවට කසිනා ලෝකයේ උපදින්නේය. ඔන්න දැන් තුන්වෙනි අවස්ථාව වෙනකොට මොකද වෙන්නේ? කසිනා ලෝකයේ උපදිනවා උග්ඝහ නිමිත්ත චුට්ටක් පළුදු කරගෙන. ඒ කියන්නේ උග්ඝහ නිමිත්ත පසාරු කරගෙන මතුවෙනවා. මේකට තමයි ප්‍රතිභාග නිමිත්ත කියලා කියන්නේ. එහෙනම් ලියා ගන්න තරුවක් දාලා මෙයට ප්‍රතිභාග නිමිත්තයයි කියනු ලැබේ. ඊළඟට තරුවක් දාලා ලියන්න ප්‍රතිභාග නිමිත්ත ලැබූ සැනින් ධාන නූපදී. පින්වත්නි එතකොට ඊළඟට ගන්න ඕනේ දැන් මේ ප්‍රතිභාග නිමිත්ත ඉපදුනාට පස්සෙත් එතනින් අතහරින්න හොඳ නැහැ. සහ එතනින් ධාන උපදවා ගන්න යන්න හොඳ නැහැ. ඊළඟට මොකද්ද කරන්න ඕනේ? මේක පිළිබඳ නිකාන්තිය. ඒක නිකාන්තිය කියලා කියන්නේ මොකද්ද? කැමැත්ත. දැන් ලබාගත් ධානය කියලා කියන්නේ කාමාවචර සිත් වලට වඩා ඊටා ප්‍රසන්න ප්‍රණීත එකක්නේ. ඒ පිළිබඳ කැමැත්ත ඇති කර ගන්න ඕන. කැමැත්ත ඇති කරගෙන නැවත පටවි ආදී වශයෙන් මෙනෙහි කරනකොට එහෙම ධාන වඩන, ඒ කියන්නේ එහෙම සිත වඩන කෙනාට ඔන්න ඊට පස්සේ සාමාන්‍යයෙන් අඟලක දෙකක පමණ මහත් වූ චුට්ටක් ඊට වඩා මහත් වූ ආලෝකයක් උපදිනවා. ඒකට කියන්න පුළුවන් පරිත්තාලම්බන කියලා කියන්න පුළුවන්කම තියෙනවා. අපි ලියාගමු මෙහෙම. මෙම කසිනාලෝකයේ මහත් වේවායි. නිකාන්තිය හෙවත් කැමැත්ත. ඇති කරගෙන කසිනාලෝකයේම අරමුණු කරගනිමින් නැවත පඨවි යනාදී වශයෙන් භාවනා වඩනා කල්හි කසිනාලෝකය අඟලක් දෙකක් පමණ මහත්ව වැටහෙන්නේය. තරුවක් දාගෙන මෙයට පරිත්තාලම්බනයයි කියනු ලැබේ. දැන් කලින් එකේ නම් ඒකේ ධානය උපදවා ගන්න බෑ. ඔබට මතකයි ප්‍රතිභාග නිමිත්ත උපදෙච්ච පළවෙනි වෙලාවේ කදාපැණියගෙන නම් කලාමැදිරියෙක්ගේ තරම් කුඩා ආලෝකයක් වෙනවා. මේ වෙලාවේ ධානය උපදවා ගන්න බෑ. හැබැයි මේ වෙලාවේ මේ අඟලක් දෙකක් තරම් ආලෝකය මහත් වෙච්ච වෙලාවේ ඕන්නම් ධානය උපදවා ගන්න පුළුවන්. හැබැයි සඳහන් කරනවා යෝගාවචරයා ඒතෙන්දී ඒකට ඇලිලා කරගන්න ගියොත් ඉක්මනටම නැවත පිරිහෙනවා. ඒ නිසා එතෙන්දී ධානය උපදවා ගන්නට යා නොයුතු බව සඳහන් කරනවා. ලියා ගන්න. මෙහිදී ධානය උපදවා ගත හැකිමුත් තරුවක් දාලා යන මෙහිදී ධානය උපදවා ගත හැකිමුත් නොකල යුත්තේය.
හොඳයි ඊළඟට පින්වත්නි මේ විදියටම නැවත පරිකර්ම කරනකොට ආදී කියන්නේ පටවි ආදී වශයෙන් නැවත පරිකර්ම කරන්න ඕනේ. ඒ කියන්නේ එතනින් අර පරිත්තාලම්බන කියන தත්වයෙන් සෑහීමකටපත් නොවි. අන්න එහෙම නැවත භාවනා වඩන කෙනාට මේ කසිනා ලෝකය කියන එක අඩියක් විතර මහත්ව වැටෙනවා. ඒකට කියනවා මධ්‍යමාලම්බන කියලා. ලියාගමු. මෙම කසිනා ලෝකයේ මහත් වේවායි මෙම කසිනා ලෝකයේ මහත් වේවායි නිකාන්තිය අත නොහැර නිකාන්තිය අත නොහැර ඒ කියන්නේ කැමැත්ත අතහරින්න නැතුව කසිනා ලෝකයේම අරමුණු කරගනිමින් පඨවි යනාදී වශයෙන් භාවනා වඩනා කල්හි පඨවි යනාදී වශයෙන් භාවනා වඩනා කල්හි කසිනා ලෝකයේ අඩියක් පමණ මහත්ව වැටහෙන්නේ. කසිනා ලෝකයේ අඩියක් පමණ මහත්ව වැටහෙන්නේ. හොඳයි මේකට කියනවා මධ්‍යමාලම්බන කියලා. එන ලියා ගන්න. මේට මධ්‍යමාලම්බනයයි කියනු ලැබේ. මේට මධ්‍යමාලම්බනයයි කියනු ලැබේ. හොඳයි. මෙහිදීද ලියන්නට එපා අහගෙන ඉන්න. මෙහිදීද ධානය උපදවාගත හැකිමුත් නොකල යුතුය. ඒ කියන්නේ ඒකට ඇත්ත හේතුව මොකද්ද? ඒ වෙලාවෙත් අර ලබාගත ටික පිරිහෙනවා. මේ වෙලාවෙත් ධානය උපදවා ගන්න පුළුවන්. එහෙම වුණොත් ඒක සාර්ථක නැහැ. පිරිහෙන්න පුළුවන්. ඒසා ටිකක් මේක වශී ප්‍රාප්ත වෙනකන් Tamanට හිතට හුරු වෙනකන් මේක කරන්නට ඕන. ලියා ගන්න මෙහිදීද ධානය උපදවාගත හැකිමුත් මෙහිදීද ධානය උපදවාගත හැකිමුත් නොකල යුත්තේය. ඊළඟට අපි කතා කරන්නේ අප්පමානාලම්බන. එතකොට ඒ කියන්නේ සිව් දිසාවටම හැම දිසාවකටම නැන අට දිසාවටම ඕනෑම දිසාවකට පැතිර පවත්නා ආලෝකයක් නිර්මාණය වෙනවා. එහෙම වැටහෙනවා සිතට මොන වෙලාවේද මේ කසිනාලම්බනය පිළිබඳව නිරන්තරයෙන්ම තවදුරටත් ධාන නිකාන්තිය හිතේ තියාගෙන ධාන පිළිබඳව කැමැත්ත හිතේ තියාගෙන භාවනා වඩන යෝගාවචරයට ලියා ගන්න. මෙම කසිනා ලෝකයේ තවත් මහත් වේවායි මෙම කසිනා ලෝකයේ තවත් මහත් වේවායි නිකාන්තිය අත නොහැර කසිනා ලෝකයේම අරමුණු කරමින් පඨවි යනාදී වශයෙන් භාවනා වඩනා කල්හි සෑම දිසාවකටම පැතිර පවත්නා ලෙස කසිනා ලෝකයේ මහත්ව වැටහෙන්නේය. තරුවත් දාලයන් මේට අප්පමානාලම්බන යයි කියනු ලැබේ. දැන් ඊළඟට තරුවත් දාලයන් මෙහිදී ධානය උපදවාගත හැක. ඔන්න ධානය උපදවන පිළිවෙල. හරිනේ. එතකොට පරිකර්ම නිමිත්ත, ඊළඟට උග්ඝහ නිමිත්ත, ඊළඟට ප්‍රතිභාග නිමිත්ත. ඒ ප්‍රතිභාග නිමිත්තේ තියෙනවා අවස්ථා තුනක්. පරිත්තාලම්බන, මධ්‍යමාලම්බන, අප්පමානාලම්බන කියලා තුනක් තියෙනවා. මේ අප්පමානාලම්බන අවස්ථාවට ආවහම තමයි ධානය උපදවා ගන්න පුළුවන්. එහිදීද ධානය උපදවා ගන්න ගියාම මේ ධාන කතාවේදී මතක තියාගන්න ඕන විශේෂ කාරණාවක් තමයි පංච වශයෙන් වශී ප්‍රාප්ත කරගන්න ඕන. එහෙම නැත්නම් ඒ ධානය නැවත පිරිහෙන්න පුළුවන්. එතකොට ධානය උපදවා ගැනීමට නම් ලබාගත් ධානසිත දැන් එක සිතක් නේ උපදින් චිත්ත වීතියක එක සිතක්. එතකොට ඒ උපදවාගත් එක නැවත පුරුදු කරලා එවැනි චිත්ත වීති විශාල ප්‍රමාණයක් ඇති කරගෙන එතෙන්දී ඒ සිත් උපදවාගෙන ආරක්ෂා කරගන්න තමන් ක්‍රියා කරන්න ඕන, කටයුතු කරන්න ඕන. ඒ නිසා මේකට කියනවා ධානය උපදවා ගැනීමට නම් ලබාගත් ධානසිත පංච වශීතාවෙන් පුරුදු කළ යුතුයි. ලියා ගන්න. ධානය උපදවා ගැනීමට නම් ලබාගත් ධානසිත පංච වශීතාවෙන් පුරුදු කරගත යුතුය.
දැන් අපි බලමු මොනවද මේ පංච වශීතාවය කියලා. ලියා ගන්න. එක ආවජ්ජන වශීය. ආවජ්ජන වශීය. වරහන් ඇතුලේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා යන ධාන අංග වලින් කවරක් මෙම ලබාගත් ධානසිතේ ඇද්දැයි ආවර්ජනය කරමින් සිත හුරු කර ගැනීම මෙනම් වේ. සිත හුරු කර ගැනීම මෙනම් වේ. හොඳයි ඊළඟට අංක 2 සමාපජ්ජන වශීය. සමාපජ්ජන වශීය. සමාපජ්ජන කියන්නේ සමවදිනවා කියන එක. සමවදිනවා නම් මොකද්ද වෙන්න ඕන? ධාන ඵලසිත නැවත නැවත උපදවාගෙන ධාන සමාපත්තියට සමවදින්න ඕන. හොඳයි එහෙනම් ලියා ගන්න. වරහන් ඇතුලේ ධාන ඵලසිත නැවත නැවත උපදවාගෙන ධාන ඵලසිත නැවත නැවත උපදවාගෙන ධානයට එළඹීම සඳහා සිත පුරුදු කර ගැනීම මෙනම් වේ. සිත පුරුදු කර ගැනීම මෙනම් වේ. ඊළඟට අංක 3 අදිඨාන වශීය. අදිඨාන වශීය. යෝගාවචරයා කල්පනා කරනවා පැයක කාලයක් ඇතුළත මට මේ ධානය වැඩේවා. පැයක කාලයක් පවතිවා කියලා අදිෂ්ඨාන කළා. ඒකෙන් හරියට මේ අදිෂ්ඨාන කරපු වෙලාව වෙනකන් ධානයෙන් ඉන්නවා. ඒතර ගොඩක් වෙලාට ඒකෙන් නැගිට වෙන්නේ නැහැ. සිත වෙනතකට යන්නේ නැහැ. ඒ මොන නිසාද? එතන අදිඨාන වශයෙන් නිසා. ලියා ගන්න. ධානාංගයෝ සහ ධානය පැයක හෝ පැය දෙකක හෝ ඊට වැඩි කාලයක් පවතිවායි අදිෂ්ඨාන කොට පුරුදු කර ගැනීම. අදිඨාන වශීය නම් වේ. ඊළඟ පින්වත්නි වොට්ටාන වශීය. වොට්ටානය කියලා කියන්නේ නැගී සිටිනවා. පැයකින් මේ ධානයෙන් නැගිටිනවා කියලා ඇති කරගන්න ඕන සිතුවිල්ල. ඒතර අන්නේ හරියටම පැයකින් ධානයෙන් මතුවෙනවා. එහෙම නැත්නම් ධානයෙන් නැගිටිනවා. ධානයෙන් අයින් වෙනවා. එතකොට අන්නේ ඒ කටයුත්තට කියන මොකද්ද වොට්ටානය. වොට්ටාන වශීය කියලා කියන්නේ එහෙම හුරු කර ගැනීම. ලියා ගන්න. පැයක හෝ දෙකක යම් නිශ්චිත කාලයකින් ධානයෙන් නැගිටිමි. සිත පුරුදු කිරීම මෙනම් වේ. ඊළඟට පච්චවෙක්ඛන වශීය. පින්වත්නි නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා. ඉස්සෙල්ලා කරේ අර ධානාංග ටික මේ ධානාංග මේ හිතේ තියෙනවා කියලා ආවර්ජනය කිරීමනේ. මෙතන ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා නුවණින් මේ ධානාංග තියෙනවා, මේ ධානාංග වලින් මේ කටයුත්ත සිද්ධ වෙනවා කියලා ප්‍රත්‍යවේක්ෂා කරමින් පුරුදු කර ගන්නවා. ලියා ගන්න. ධානය තුල ඇති ධාන අංගයෝ වරහන් ඇතුලේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා. මෙම තමා උපදවාගත් ධානය තුල ඇති බවත් ඒවායේ කෘත්‍යයන් කවරක්ද යන්නත් දැක සිත පුරුදු කර ගැනීම පච්චවෙක්කන වශීය නම් වේ. හොඳයි පින්වත්නි එහෙමනම් දැන් අපි කතා කරන්නට යෙදුනේ ආවජ්ජන සමාපජ්ජන අදිඨාන උට්ඨාන පච්චවෙක්කන කියනවා මේ පංච වශීතාවයන් පිළිබඳව. මේ පංච වශීතාවයන්ගෙන් පුරුදු කරගත්තට පස්සේ තමයි ධානයක් උපදවා ගන්න නිවැරදිව පහසු වෙන්නේ. ඒ වගේම ධාන, ඒ වගේම අභිඥා මේ සියල්ලම උපදවා ගන්න නම් ඒකාන්තයෙන්ම මේ සිත පුරුදු කරලා තිබෙන්න ඕන මෙන්න මේ පංච
වශීතාවෙන් වශී ප්‍රාප්ත කරගෙන. කියන වශී කියලා කියන්නේ තමන්ට හොඳට හුරු කරගන්නවා කියලා. තමන් ළඟම තියාගන්නවා වගේ අදහසක්. තමන්ටම ආවේනික කළ තමන් ළඟම තියාගන්නට කටයුතු කරනවා මේ පංච වශීතාවෙන් මේ ධානසිත පුරුදු කිරීම නිසා. ඒ නිසා දැන් අපි කතා කළා යම් කිසි කෙනෙක් ඒ ධානයට එළඹෙන්නට ධානයටපත් වෙන්නට කලින් ඒ ධානයේ තිබෙනා වූ ධානාංග ආදී පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කරලා ගන්න ඕනේ. ඊළඟට ධානය ලබාගෙන ඉවරලා පංචවශීතාවයෙන් පුරුදු කරගන්න ඕනේ. නැත්නම් මේ උපදවාගත්තා වූ ධානසිත දිගින් දිගටම පවත්වන්න නොහැකි වීම නිසා ධානයෙන් පිරිහෙන්නට පුළුවන්කම තිබෙනවා. එතෙන්දී සාමාන්‍ය ලෝකෝත්තර වූ මාර්ගඵල සිත් ඇති වුනහම ඒවා පිරිහෙන්නේ නැහැ කවදාවත්. නමුත් මේ ධාන කියන ඒවා ලෞකික නිසා මේවා නැති වෙන්න පුළුවන්කම තිබෙනවා. ඔබ අහලා තිබෙනවා හරිත්තච තාපසයාගේ කතාව. හරිත්තච තාපසයා ධාන උපදවාගෙන හිමාලයේ හිටියේ. ඒ ධාන උපදවාගෙන ඉහළින් යෑමට තරම් මේ අභිඥා බලයක් පවා උපදවාගෙන තිබුණා. ඉතින් මේ අභිඥා බලයක් උපදවාගෙන තිබුණු මේ හරිත්තච තාපසයා ගම්මානයට එනවා මාස 6කට වතාවක් ලුණු ඇඹුල් සහිතව ආහාරයක් ගන්න. මොකද එතකන් කැලේ තියෙන ගහේ කොලේ යම් ඉදෙන දෙයක් අරගෙන කාලා ජීවත් වුණා මිසක ලුණු ඇඹුල් සහිත දේවල් ශරීරයට නැති නිසා රෝගාබාධ එන නිසා මාස 6කට වතාවක් ගමකට එනවා ඇවිදිලා ලුණු ඇඹුල් සහිත ආහාරයක් අරගෙන නැවත කැලෑවට යනවා. මේ එන අතරතුර දැක්ක සත්මහල් ප්‍රාසාදයක දුහුල් සලුවක් ඇඳගෙන ඉන්න කාන්තාවක් දැකලා මොකද වෙන්නේ? රාගය ඇති වුණා. රාගය කියන්නේ කාමච්ඡන්දය. ඉතින් කාමච්ඡන්දය කියන එක ඒකාග්‍රතාවයට පටහැනි බව ඔබ කලින් ඉගෙන ගත්තා. පච්චනික ධම්මේ ජහපේතිති කියන මාතෘකාව යටතේ ප්‍රතිපක්ෂ ධර්ම දවාහලු කරනවා. එතකොට ප්‍රතිපක්ෂ ධර්ම වෙච්ච නීවරණ ධර්මයක් වෙච්ච කාමච්ඡන්දය ඒකාග්‍රතාවයෙන් නැසනවා වගේම කාමච්ඡන්දය මතුනොතින් අර ඒකාග්‍රතාවයේ සමාධිය ධානය බිඳ වැටෙනවා. අන්තිමට ඒ පිරිහිලා ඉතින් කල්පනා කරනවා මම මේ ලබාගත් ධානය මේ කාම අදහස් නිසා පිරිහුණු බව දැනගෙන නැවත බවුන් වඩනවා. එතකොට දැන් මේකෙදි තේරුම් ගන්න ඕනේ එක කාරණාවක් තමයි මේ පංචවශීතාවෙන් වශී ප්‍රාප්ත කරගත්තේ නැති වුණොතින් තමන් ලබාගෙන හිටියට ධානය ඒ ධානය අල්ලා හිටින්නේ නැහැ. එහෙම නැත්නම් ස්ථීරව පවතිනට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම පින්වත්නි අපි ධාන සිත් ටික පිළිබඳව කතා කළොත් මේ ධාන සිත් ප්‍රධාන වශයෙන් රූපාවචර සිත් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදනවා. ඒ තමයි රූපාවචර කුසල සිත් 5, රූපාවචර විපාක සිත් 5, රූපාවචර ක්‍රියා සිත් 5 කියන මෙන්න මේ ටික. අපි සටහනක් ලියාගමු. රූපාවචර සිත් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ. රූපාවචර සිත් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ. අංක 1 රූපාවචර කුසල සිත් 5. රූපාවචර කුසල සිත් 5ක් තියෙනවා. අංක 2 රූපාවචර විපාක සිත් 5යි. රූපාවචර විපාක සිත් 5යි. අංක 3 රූපාවචර ක්‍රියා සිත් 5යි. එතකොට රූපාවචර කුසල සිත් 5යි, විපාක සිත් 5යි, ක්‍රියා සිත් 5යි. මේකෙදි මතක තියාගන්න ඕනේ මේ කුසල සිත්වල නම් ටිකම තමයි විපාක සිත් වලට එන්නේ. හැබැයි එතන වෙනස වෙන්නේ ඒවා විපාක සිත්. ඒතර විශේෂයෙන් නම කියවනොන විපාක සිත් කියලා ලියන්න ඕනේ. ඊට පස්සේ රූපාවචර කුසල සිත් වගේමයි නම් ටික වෙනස් වෙන්නේ නැහැ. ක්‍රියා සිත් වලත් හැබැයි ක්‍රියා සිත් කියලා වෙනම ලියන්නට ඕනේ. හොඳයි පින්වත්නි, පළවෙනි අපි සලකා බලමු එහෙමනම් රූපාවචර කුසල් සිත් 5 මොනවද කියලා. පළවෙනි එක ලියා ගන්න. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධාන කුසල සිත. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධාන කුසල සිත. ඊළඟට දෙවැන්න විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධාන කුසල සිත. විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධාන කුසල සිත.
ඊළඟට තුන්වෙන්න අර විතක්ක දැන් පළවෙනි එකේ විතක්ක ਵਿਚාර දෙකම තිබුණා. දෙවෙනි එක එනකොට විතක්කය නැහැ ਵਿਚාරය විතරයි. තුන්වෙනි එකට විතක්ක ਵਿਚාර දෙකම සංසිඳිලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධාන කුසලසිත. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධාන කුසලසිත. ඊළඟට හතරවැන්න සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධාන කුසලසිත. සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධාන කුසලසිත. ඊළඟට පස්වැන්න උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධාන කුසලසිත. පංචම ධාන කුසලසිත. හොඳයි. පින්වත්නි ඔය කතා කරේ රූපාවචර කුසල්සිත පහ. නම් වශයෙන් ගත්තොත් විපාකසිත පහත් ඔය නම් ටිකමයි තියෙන්නේ. මොකද කුසලයක් කළොත් ඒ කුසලයට සමගාමී එමන ඒ කුසලයට බොහොම සමාන විපාකසිතක් හට ගන්නවනේ. දැන් උදාහරණයක් වශයෙන් කුසල් සිත්වල විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධානයේ වැඩුවොත් ඒකේ විපාකයේ වශයෙන් පහළ වෙන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධාන විපාකසිත. ඒතර නම් වශයෙන් සමානයි. එන නම් වශයෙන් ලියාගමු. රූපාවචර විපාකසිත පහ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධාන විපාකසිත अंक 2 विचार पीति सुख एकाग्रता सहित द्वितीय ध्यान विपाकसित ඊළඟට 3 වෙන්න प्रीति सुख एकाग्रता सहित तृतीय ध्यान विपाकसित 4 सुख एकाग्रता सहित चतुर्थ ध्यान विपाकसित ඊළඟට 5 වෙන්න උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධාන විපාකසිත. ඊළඟට පින්වත්නි ක්‍රියාසිත ගත්තොත් ක්‍රියාසිත වලත් නම් ටික එහෙමමයි. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධාන ක්‍රියාසිත. ඊළඟට අංක 2 විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධාන ක්‍රියාසිත. ඊළඟට අංක 3 ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධාන ක්‍රියාසිත. හතරවැන්න සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධාන ක්‍රියාසිත. ඊළඟට පස්වැන්න උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධාන ක්‍රියාසිත. ඔය විදියට රූපාවචර කුසල් සිත් පහත්, රූපාවචර විපාක සිත් පහත්, රූපාවචර ක්‍රියාසිත පහත් ආදී වශයෙන් රූපාවචරයේ සිත් 15ක් තිබෙනවා. රූපාවචරයට අදාළව සිත් 15ක් දකින්න ලැබෙනවා. හොඳයි පින්වත්නි, එහෙමනම් අද දවසේ අපි සාකච්ඡාවට බඳුන් කරන්නට යෙදුනේ රූපාවචර සිත් උපදවා ගන්නා ආකාරය පිළිබඳව, ඒ වගේම රූපාවචර සිත් 15 කුසල විපාක ක්‍රියා ආදී දේවල් පිළිබඳව කතා කළා. එතකොට මේ රූපාවචර සිත් කියන ඒවා බොහොම ශාන්තව ප්‍රණීතව අපිට මුණ ගැහෙන, ඒ වගේම යම්කිසි කෙනෙක් රූපාවචර සිතක් උපදවා ගත්තොත් අන්නේ උපදවාගත්තා වූ රූපාවචර සිත විදර්ශනා භාවනාව වඩන්නට බොහොම යෝග්‍ය වූ පහසු වූ උපක්‍රමයක් නිසා බොහෝ අය ඒ ධානය උපදවා ගන්නවා. අපි පසුගිය සතියේ කතා කළා ඒ ධානය උපදවා ගැනීමට අවශ්‍ය ඇයි කියන කාරණාවත් පසුගිය සතියේ කතා කරන්නට යෙදුණා. ඒ නිසා අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා වෙන් වී ඇති කාල වේලාව අවසන් වෙනවා. දේශනාව සමාප්ත කරනවා. පින්වත් ඔබ සියලු දෙනාටම උතුම් ප ဋ ාණ ධර්මයේ පිහිටයි.